බෑද. Hi. Today we are going to learn about formation of adjectives. මේ lesson එක තියෙන්නේ ඔයාලගේ second tute එකේ. Second tute එකේ page numbers දාලා නැහැ. මෙන්න මේ tute එකේ තමයි තියෙන්නේ. මේ tute එකේ බලන්න 1 2 3 4 5 කොළ පහක් ගියාම පස්වෙනි කොළේ තියෙනවා මේ lesson එක. Formation of adjectives. Adjectives වල formations. එහෙම නැත්නම් adjective එකක් නාම විශේෂණ පදයක් හැදෙන්නේ කොහොමද කියලා මේ lesson එකේදී අපි කතා කරනවා. What is an adjective? මොකක්ද adjective එකක් කියලා කියන්නේ පුතේ? Yes, what is an adjective? Adjective is a word that describes a noun. Adjective එකක් කියලා කියන්නේ නාම පදයක් විස්තර කරන වචනයක්. got it? පැහැදිලිද? නාම පදයක් විස්තර කරන වචනයකට අපි කියනවා adjective එකක් කියලා. පැහැදිලිනේ? What are you writing? Hello, miss. අහන් ඕන පාඩම. Right. First one, noun plus al. නාම පදයකට al කියන කෙනා එකතු කළාම al කියන්නේ suffix එකක් නේද? අපි වචනයක අගට එකතු කරන එකතු කිරීමකට කියනවා suffix එකක් කියලා. හරි? suffix එක එකතු කරාම අන්න අපිට adjective එකක් හැදෙනවා. nation. nation කියන්නේ ජාතිය. ජාතික කියලා කියන්නේ national. national. nation කියලා කියනවා ජාතිය. national කියලා කියනවා ජාතික කියන adjective එක. දැන් anthem කියලා කියන්නේ ගීතය කියන අදහසනේ. national anthem කියලා කියනවා ජාතික ගීය. right, next. education අධ්‍යාපනය. educational. educational අධ්‍යාපනික. educational program අධ්‍යාපනික වැඩසටහන. culture cultur. මෙන්න බලන්න පුතේ, culture කියලා කියන්නේ සංස්කෘතිය නේද? culture. ඒතර මෙයාට අපි එකතු කරනවා al. හැබැයි ඒ එකතු කරන්නේ e අකුර ඉවත් කරලා. සාමාන්‍යයෙන් අපි එකතු කිරීමක් කරනකොට e අකුර අවසන් විදියට තිබුණොත් එයාව අයින් කරලා තමයි ඒ එකතු කිරීම සිද්ධ කරන්නේ. So culture, cultural. right. ඊළඟට පුතේ noun එකකට අපිට පුළුවන් full කියන suffix එක එකතු කරන්න. මොකද්ද full කියන එකේ සාමාන්‍ය අපිට දැනෙන තේරුම? පිරුණු කියන අදහස. full කියන්නේ පිරුණු, සම්පූර්ණ කියන අදහස. නේද? හරි. මෙන්න බලන්න, care කියන වචනයට අපි එකතු කරනවා careful. දැන් මෙතනදී e අකුර අයින් වුණාද? නැහැ. සාමාන්‍යයෙන් එහෙම ඒවා තියෙනවා. ඒ කියන්නේ මම මුලින් කිව්වා අපි e අකුරෙන් අවසන් වෙනවා නම් ඒ e අකුර අයින් වෙලා තමයි එකතු කරන්න කියලා. ඒ සාමාන්‍ය తত্ত্বය. ඔව්, e අකුර අයින් වෙන්න ඕන. මේ බලන්න. නෑ. සමහර අවස්ථා තියෙනවා පුතේ e අකුර ඉවත් වෙන්නේ නෑ. careful. ඔද හැම ඉංග්‍රීසි භාෂාවේ සමහර rules තියෙනවා. ඒ rule එකක්. හැබැයි සමහර වචන වලට ඒක apply වෙන්නේ නෑ. මතක ඇති අපි nouns කතා කරද්දී අපි කිව්වා o අකුරෙන් අවසන් වෙනවා නම් නාම පදයට es එකතු කරනවා කියලා plural කරන්නේ. හැබැයි හැම o අකුරකින් අවසන් වෙන වචනයක්ම plural කරන්නේ es එකතු කරලා නෙමෙයි. මතකද ඉගෙන ගත්තා? ඒ වගේ එහෙම වචන තියෙනවා. rule එකක් තියෙනවා. හැබැයි rule එකට පටහැනිව යන වචනක් තියෙනවා. right, careful. beauty. කොහොමද beauty කියලා ලියන්නේ? beautiful.
beauty කියන්නේ සුන්දරත්වය, ලස්සන, beautiful. බලන්න එතනදී y අකුර I අකුර බවට පත් වෙලා තමයි full කියන කෙනා ලියන්නේ. Beautiful. පැහැදිලිද? Beautiful. Color COLOURFUL. Colorful. Colorful. වර්ණවත්. Right. බලන්න noun එකකට අපි එකතු කරනවා OUS suffix එකක් OUS. මෙන්න බලන්න වචනේ එතකොට danger. danger කියලා කියන්නේ භයානක. කියන්නේ භයානක විතරක් danger කියන්නේ noun එකක්. අවදානම කියන අදහස. මෙයාට අපි එකතු කරනවා DANGEROUS dangerous. අවදානම් සහිත භයානක. පැහැදිලිනේ? fame. fame FAM. මොකද වෙන්නේ? famous කියලා ලියන්න ඕන දැන් අපි. මොකද කරන්නේ දැන් මෙතනදී? ඔව්. E අකුර අවසන් ඉවත් කරනවා OUS එකතු කරනවා. famous. right. noun එකකට පුතේ y අකුර අපිට එකතු කරන්න පුළුවන්. මේ බලන්න. dirt කියන්නේ කුණු. DIRTY dirty. කුණු එහෙම නැත්නම් අපිරිසිදු කියන අදහස. dirty. thirst. thirst කියන්නේ තිබහා. thirsty. පිපාසිත කියන අදහස. thirsty. right. කියමු අපි let's read them. nation national. මේ online ඉන්න බලත් මේ වීඩියෝ එක බලන ගම හරියට හයියෙන් කියන්න. right. pronounce කරන්න. nation national. education educational. culture cultural. care careful. You know the nation national. Education educational. culture cultural. care careful. beauty beautiful. color colorful. danger dangerous. fame famous. dirt dirty. thirst thirsty. right. Quickly write down. Finally again.
Right. Shall I go to the next activity? Finish. Quickly, hurry up, Philip. Nation, national, education, educational, culture, cultural, care, careful, beauty, beautiful, color, colorful, danger, dangerous, fame, famous, dirt, dirty, thirst, thirsty. Right. Next. Online හිටපු බබාලට online ඉන්න බබාලට අපි පළවෙනි කියුට් එකේ ඉතිරි කොටස් ටික වීඩියෝස් දෙනවා. එයාලට වෙනම ක්ලාස් එක යනවා. නමුත් අර පොඩ්ඩක් අද දවසේ හයිබ්‍රිඩ් කරගත්තේ පොඩ්ඩක් මේ දවස් ටිකේ බිසි වෙනවා. වෙනම ටයිම් එකක් දෙන්න අමාරුයි. මම අර කලින්ම කිව්වා වගේ මේ ෆිසිකල් ක්ලාස් එකත් එක්කම යමු. බය වෙන්න එපා. මේක වීඩියෝ එකක් විදිහට මම ඔයාලට කියනවා. වීඩියෝ එකක් විදිහට ගේන්නේ සෙෂන්ස් දෙකක් විදිහට. බ්‍රේක් එකක් හම්බ වෙනවා විනාඩි 15ක. ඔයාලට මේ බ්‍රේක් එක ගන්න පුළුවන් ඔන්ලයින් වලටත්. ආයි අපි එතකොට රිෆ්‍රෙෂ් වෙලා ඊළඟ සෙෂන් එකට ලෑස්ති වෙන්න පුළුවන්. හරි. වෙන ක්‍රියාපදයකට එකතු කරනවා ABLE able කියන suffix එක. මොකද්ද able කියලා කියන්නේ? able නෙමෙයි. able කියලා කියනවා හැකි කියන අදහස. හැකි පුළුවන්. පැහැදිලිද? හැකියාවක් තියෙනවා. යම් දෙයක් කරන්න පුළුවන් කියන අදහස. able හැකි කියනවා. right. eat කියන්නේ කනවා. ඇනුන් යවන්න එපා කනවා කිව්වහම. right. eatable. මොකද eatable කියලා කියන්නේ? කෑ හැකි කන්න පුළුවන් දේවල් වලට අපි කියනවා eatable කියලා. admire අගය කරනවා. admire අගය කරනවා. බලන්න ADMIRE ඊයකුර අයින් වෙලා admirable අගය කළ හැකි. believe විශ්වාස කරනවා. believable changeable වෙනස් කළ හැකි. right. quickly write down. right පුතා. then I move to the next grammar point. අපි එනවා ඊළඟ grammar point එකට. compound nouns. අපි බලමු පොඩි විස්තරයක් තියෙන එක කියවලා බලමු. a compound noun is form. compound nouns form වෙනවා. සකස් වෙනවා. when two words are combined. when කියලා කියන්නේ විට. two words වචන දෙකක්
වචන දෙකක් are combined. මොකද combined කියලා කියන්නේ සම්බන්ධ වෙනවා. right? සම්බන්ධ වෙනවා. make to make සකස් කරන්න මොකද්ද? a complete සම්පූර්ණයෙන්ම අලුත් සම්පූර්ණයෙන්ම අලුත් new word අලුත් වචනයක්. So every compound noun contains අන්තර් සමන්විත වෙනවා. සමන්විත වෙනවා. two or more words. සෑම compound noun එකක්ම සමන්විත වෙනවා. two or more words. සමන්විත වෙනවා. To make two or more words that join together එකට එකතු වෙලා to make a single noun එක නාම පදයක් හදන්න. තේරුණානේ වැඩේ? මෙන්න බලන්න මේ නාම පද හැදෙන මොකද්ද මේ කියන්නේ? නාම පද වචන දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකට එකතු වෙලා තනි වචනයක් හදනවා. අන්න අපි කියනවා එයාට compound noun එකක් කියලා. compound noun එකක් කියලා. හරි. මෙන්න බලන්න. මේකේ ස්වරූප එහෙම නැත්නම් මේවා ගොඩනගෙන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි closed form. closed form කියලා කියන්නේ ඒකතු වෙන වචන දෙක අතරේ හිඩසක් නැහැ. ස්පේස් එකක් නැහැ. මෙන්න බලන්න. football foot කියන්නේ පාදය ball කියන්නේ බෝලය. ඒතර football කියලා කියන්නේ පාපන්දු. හරිද? පාපන්දු. teaspoon tea කියන්නේ තේ වලට spoon කියන්නේ හැන්දට. teaspoon කියලා කියන්නේ තේ හැන්දට. මරුනේ. එහෙම ඒවත් තියෙනවා. හරි. makeup make හදනවා up උඩට makeup කියලා කියන්නේ මොනවා කරනවද? makeup අර අන්න ඒක මන් දන්නේ නැහැ සිංහල වචන. hand bag hand අත bag මල්ල අත මල්ල නෙමෙයි අත් බෑග. keyboard යතුරු ලෑල්ල අපි කියනවා යතුරු පුවරුව කියලා. keyboard. right. ඒවට අපි කියනවා closed form. ඊළඟට hyphenated form. hyphen එකක් කියලා කියන්නේ පුතේ කෙටි ඉරක් dash එකක්. හරි? මෙන්න මේ hyphenated form. six pack. six කියන්නේ 6 pack කියන්නේ මේ ඇසුරුම් කියන අදහස. six pack කියන්නේ අපේ අර ඇඟේ තියෙන කැලි කැලි පේන muscles පේනවා. 5-year-old. මොකද 5-year-old අවුරුදු 5ක් වයස ඇති. son-in-law son-in-law බෑනා. son-in-law කියන්නේ බෑනා. dry cleaning අර dry cleaning කරනවා කියලා කියන්නේ laundry වලට එහෙම දීලා laundry වලට දීලා dry clean කරනවා කියන්නේ කුණු අයින් කරන විදියක් dry cleaning. well being යහ පැවැත්ම. හරි? right. ඊළඟට open form පැහැදිලි ඔයාලට post office middle class full moon swimming pool bus stop fish tank මේවා වචන දෙක වෙන වෙනම ගත්තාම වෙනම තේරුම් දෙකක් මේ දෙන්න එකට කිව්වහම වෙනම තේරුමක්. පැහැදිලිනේ? right. ඔකට අපි කියනවා compound nouns කියලා. right. මේ වචන අවශ්‍යව ලියාගන්න.
Okay. Right, Pudha. Then I come to the formation of compound noun. We බලමු compound විදිය. එකක් තමයි noun plus noun. මොකද plus noun. නාමපදයක් එක්ක එකතු වෙලා ඔන්න හැදෙනවා කවුද? නාමපදයක් එක්ක එකතු වෙලා හැදෙනවා compound noun එකක්. Right. Toothpaste මම ලියන්න ඕනේ නෑනේ. ලියා ගන්න ගෙදරදී. Toothpaste, policeman, boyfriend, firefly. හරි එහෙම තියෙනවා. Firefly කියන්නේ කවුද? Firefly කියන්නේ දැකලා තියෙනවද firefly? ගින්දර මැස්සා ගින්දර නිකුත් කරන මැස්සා කවුද? කණාම ඇදිරියා. ඇයි පස්ස පැත්තේ ලයිට් එකක් පත්තු වෙන්නේ? ටෝච් එකක් හයි. Right. ඊළඟට පුතේ adjective plus noun. Adjective plus noun විදිහටත් අපිට එකක් හදා ගන්න පුළුවන්. මේවා ලියා ගන්න හොඳේ. පස්සේ ගෙදර ගිහලා ලියා ගන්න. Right. Blackboard. කියන්නේ blackboard, greenhouse, full moon. ඊළඟට verb ing plus noun. ක්‍රියාපදයකට ing එකතු කරලා ඊයත් එක්ක noun එකක් දාන්න පුළුවන්. Right. A washing machine, swimming pool, running shoes, driving license. මේවා තමා compound nouns. හරි. ඊළඟට nouns verb. noun එකක් එක්ක verb එකක් එකතු කරන්න පුළුවන්. මෙන්න බලන්න. haircut කියන rainfall adjective plus verb. මොකද? dry cleaning, public speaking. ඊළඟට පුතේ preposition plus noun එකක් හදන්න පුළුවන්. underworld, afterlife, up country. Right. මෙන්න බලන්න. In addition to these, there are many other combinations which make compound nouns. In addition to these, මේවාට අමතරව. These කියන්නේ මේවා. In addition කියන්නේ අමතරව. අමතරව. In addition. අමතරව. There are many other combinations. තව ගොඩක් තියෙනවා combinations සම්බන්ධතා which make compound nouns. Compound nouns හදන. Right. Underline the compound nouns in the following sentences. I will give you few minutes. Read well. හොඳට කියවන්න. කියවන්න නැතුව නම් ලියන්න එපා.
Anish? Okay, let's see. I have two grandsons. What is the compound noun here? What is the compound noun? Grandsons. Stop your chatting. Listen to me and look at the board. Right? We have to go to the airport first. We have to go. පිට යන්න වෙනවා. To the airport first. මුලින්ම ගුවන් තොටුපළට. What is the compound noun? Airport. Tilina asked his mother to buy a tube of toothpaste. What is the compound noun? Toothpaste. I gave him some money to get a haircut. Haircut. There are underground trains in Japan. Underground. My sister always tries to keep her bedroom clean and tidy. Bedroom. Can you send my suit for dry cleaning? Mr. Pereira has a red motorcycle. This dining table is too big for the room. You should buy a washing machine. Right. Then you can put the ticks. Ada දාගන්න ටක් ගාලා පෑනේ. Oh. මං ඊයරට ඔක්කොම කරන්නේ. හරි. මම කරන්නේ. Okay. පුතේ මේ antonyms කියලා කියන්නේ මොනවද? Antonyms විරුද්ධ පද. Synonyms සමාන පද. මේ antonyms ටිකයි synonyms ටිකයි මම group එකට දාන්න ලියලා ඔයාලා group එකෙන් බලලා ඒ ටික ලියා ගන්න. පස්සේ අපි practice කරමු. හරි? දැන් මේ ඔක්කොම practice කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ලියන්න වෙලාව ගන්න ඕනේ නැහැ. එහෙම වුණොත් වැඩි boring වෙනවා ඔයාලට. තේරෙනවද? වචන ලියනවා. හරි. අපි ටික ටික කතා කරන්න පුළුවන් නේද? නෑ මම දාන්නම් ලියලා දාන්න ඔයාලා ලියා ගන්න ඊට පස්සේ අපි ප්‍රැක්ටිස් කරමු ඒක තමයි හොඳම වැඩ හරි right මොකද අපේ content එක ගොඩක් තියෙනවා අපේ content එක ඉවර කරගන්න ඕනේ then I come to this lesson බලන්න page කීපයක් එහා පැත්තට පෙරලා very easy thing මේක මේ පුංචි පන්ති වල දැන් ඉගෙන ගන්න එක නමුත් අපි මේ course එක ඇතුලේ මේක කතා කරමු මොකද්ද using this that this කියලා කියන්නේ මේ that කියලා කියන්නේ අර this is a pen මේ පෑන මගේ ළඟ තියෙන්නේ මට කියන්න පුළුවන් මේක පෑනක් කියලා that is a boy අර ඉන්නේ කොල්ලෙක් ඔය handsome කොල්ලෙක් ඉන්නේ that අර ඈත නේද ඈත එහෙනම් ඈත තියෙන දෙයක් අපිට that කියලා කියන්න පුළුවන් ළඟ තියෙන දෙයක් this කියලා කියන්න පුළුවන් ඒ වගේම ළඟ තියෙන ගොඩක් ඒවාට අපි කියන්නේ පෙන්වන්නේ these කියලා පෙන්නනවා මේවා මේ these are fingers right those are girls අර ඉන්නේ ගෑනු ළමයි කියලා කියනවා පිටිපස්සේ ඉන්න කොල්ලෝ ටික ඔළුව හංග ගන්න. නෑ උඹලා නෙමෙයි වෙන්නේ ඊට කලින් ඉන්නුන් ටික. අර ඉන්නේ girls ලා. Those are girls. එහෙනම් this that these doors කියන පටල ගන්න නැතුව. This that these doors this that these doors පැහැදිලිද වෙනස? right. මෙන්න බලන්න. This is a pen කියන හයෙන් මේක පෑනක්
that is a pen. Araka panak. These are pens. Areva pen. Right. Many complete කරන්න පුතාලා. මේ අභ්‍යාස ටික කරන්න.
Vienna, yes. හරි. ඔවුන්ට නැහැ ලොකු ගෙදරක්. Don't have a big house. අපිට නැහැ යහළුවෙක්. How we can say? We don't have a friend. ඔහුට නැහැ වාහනයක්. How we can say? ඔහුට නැහැ. He doesn't have. චේන්ට නැහැ ළමයෙක්. How we can say? Ashen doesn't have a child. ඇයට නැහැ ලොකු ගෙදරක්. She doesn't have a big house. ඔහුට නැහැ යාළුවෙක්. He doesn't have a friend. Right, let's read them. අපි හයියෙන් කියමු බලන්න. ගෙදර ඉන්න බබාලාත් online ඉන්න බබාලා මේ හයියෙන් කියන්න. Let's read them. I have a vehicle. You have a child. They have a big house. We have a friend. He has a vehicle. Ashen has a child. She has a big house. He has a friend. I don't have a vehicle. You don't have a child. They don't have a big house. We don't have a friend. He doesn't have a vehicle. Ashen doesn't have a child. She doesn't have a big house. He doesn't have a friend. Write down them. बन लिया गया.
let's read again. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය කෙනෙක් කියනවා he she it එක්ක ලියන්න ඕන has නේ. ඔව්. he she it එක්ක ලියන්න ඕන has. ඇයි subject එක singular වෙනකොට ක්‍රියාපදයක් singular විය යුතුයි. That's the concept. That's the theory. ඒක තමයි theory එක. subject එක singular නම් verb එකත් singular වෙන්න ඕන. මේ has have කියන්නේ verb එක. පැහැදිලිද? right. එතකොට I you we they මෙයාත් එක්ක අපි have ලියනවා. දැන් ඔන්න කෙනෙකුට ප්‍රශ්නයක් එනවා. sir I කියන කෙනා එක්කෙනෙක් නේ singular. you කියන්නේ sir ඔයා කියන කෙනා ඒක වචනයිනේ singular නේ. නෑ පුතේ හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවේ I සහ you මේ අයත් තනි පුද්ගලයෝ වුණාට you කියලා ඔයාලා කියන්නත් පුළුවන්. මේ I කියන කෙනා විශේෂයෙන්ම මතක තියාගන්න අපි plural subject එකක් විදිහට තමයි consider කරන්නේ. මම කියලා මටත් ඔයාටත් කියන්න පුළුවන්. නේද? හැබැයි ඔහු කියලා කියන්න පුළුවන් නිමල්ට විතරයි. නිමල් ගැන කතා කරන වෙලාවත් ඔහු කියලා කියන්නේ නිමල්ට. එක්කෙනෙක්. පැහැදිලිද? හැබැයි මම කියලා ඕනම කෙනෙකුට අපිට කියන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි මෙන්න මෙහෙම ආවේ ඇයි කියලා. මොකක්ද ආව එක? he she it මෙයාත් එක්ක doesn't have ආවේ කොහොමද කියලා අහනවා. ඇයි ඉතින් he she it එක්ක එන්න ඕන has ඔව් ක්‍රියාපදය singular වෙන්න ඕන තමයි. හැබැයි පුතේ මෙන්න මේ doesn't කියන ක්‍රියාපදය singular තමයි. පැහැදිලිද? ඒතර doesn't කියන කෙනා එනකොට ක්‍රියාපදය එන්න ඕන මූලික ස්වරූපයෙන්. පැහැදිලිනේ? have කියන්නේ මේ ක්‍රියාපදයේ මූලික ස්වරූපය. Is that clear? පැහැදිලිද මේක? හරි. මෙන්න බලන්න මෙයාගේ question form එක හැදෙන විදිය. කොහොමද question form එක හැදෙන්නේ? මෙන්න මේ do does කියන දෙන්නා එනවා subject එකෙන් ඉස්සරහට. do does subject එකෙන් ඉස්සරහට එනවා. have plus noun. negative question එකේදී doesn't ඉස්සරහට එනවා. හරිම සරලයි. හොඳයි. මට තියෙනවද වාහනයක්? Do I have a vehicle? Do I have a vehicle? Number one. Number two. ඔබට ඉන්නවද ළමයෙක්? How we can say? Do you have a child? Again. Do you have a child? Do you have a child? Number three. ඔවුන්ට තියෙනවද ලොකු ගෙදරක්? How we can say? Do they have a big house? Do they have a big house? Number four. අපිට ඉන්නවද යාළුවෙක්? Do we have a friend? Do we have a friend? අපිට ඉන්නවද යාළුවෙක්? Number five. ඔහුට තියෙනවද වාහනයක්? How we can ask? Does he have a vehicle?
right, quickly write. कितना हिमीरे के दे लिया गया लेने में वाक्य पहा เรียบวิลล์ปนิเลียน today මේ program එක success වෙන්නේ නම් ඔයාලා ගෙදරදී ඉතුරු දවස් ටික practice කරන්න ඕන මේ ටික. මේ tunes තුන හොඳට කියවන්න ඕන. පැහැදිලිද? අතෝ මම මේ දෙන්නේ resources ටිකක් විතරයි. just I facilitate you. ඔයාලට පහසුකම් සපයනවා විතරයි. You have to practice all these grammar points again and again. Then only you can learn them. practice කරොත් තමයි ඔයාලට ඒ ටික ඉගෙන ගන්න වෙන්නේ. 9:45, I give you the interval. 10 o'clock, we start again. Until 12, we continue the class. Okay. මට නැද්ද වාහනයක්? How we can say? මට නැද්ද වාහනයක්? කො උත්තර දෙන්න. How we can say? Don't I have a vehicle? Don't I have a vehicle? මට වාහනයක් නැද්ද? ඔබට නැද්ද ළමයෙක්? How we can say? ඔයාට ළමයෙක් නැද්ද? Don't you have a child? Don't you have a child? Don't you have a child? ඔයාට ළමයෙක් නැද්ද? කවුන්ට නැද්ද ලොකු ගෙදරක්? How we can say? Don't they have a big house? අපිට නැද්ද යාළුවෙක්? How we can say? Don't we have a friend? ඔහුට නැද්ද වාහනයක්? ඔහු ඒකවචනයි. Doesn't he have a vehicle? Okay, let's read them. Don't I have a vehicle? Don't you have a child? Don't they have a big house? Don't we have a friend? Doesn't he have a vehicle? Right, ලියාගන්න.
finish finish කතාවක් තියෙනවා කම්මැලියා ගොංගලියා කියලා. කම්මැලි ගොංගලි එහෙම අවුරුදු නැහැ නේ. ඇනුම් යවන්නේ බඩේනද? Are you hungry? Finish. Right. Don't take much time. Now that I go to the next page. This is a homework. Part 1, part 2, both are homework. Part 3 homework. ඒවා simple දේවල් ටිකක් තියෙන්නේ. අන්න හොඳ grammar point එකක් තියෙනවා. I have no, I don't have. මේ දෙකේ වෙනස මොකක්ද? බලමු අපි වෙනසක් තියෙනවද දෙකක්ද කියන. I have no, I don't have. Both of the above formations are used to express that we don't possess something. මේ formations දෙකෙන්ම කියන්නේ අපි ගාව දෙයක් නැහැ කියන අදහසම තමයි. බලන්නකෝ. I have no money. I don't have money. I have no money. මගේ ළඟ සල්ලි නැහැ. I don't have money. මගේ ළඟ සල්ලි නැහැ. I have no son. මට පුතෙක් නැහැ. I don't have a son. මට පුතෙක් නැහැ. I have no time. මට වෙලාව නැහැ. I don't have time. මට වෙලාව නැහැ. She has no job. ඇයට රස්සාවක් නැහැ. She doesn't have a job. ඇයට රස්සාවක් නැහැ. He has no friend. එයාට යාළුවෝ නැහැ. He doesn't have friends. දැන් බලන්න. I have no form is more empathic than I don't have form. කියන්නේ අපි I have no කියන එකයි I don't have කියන එකයි දෙකම එක අදහස දෙනවා. හැබැයි ගොඩක් අපි පහසුවෙන් කියන්න පුළුවන් I have no. I have no. මොකද I have no. I don't have කියන එකම I have no කියලා අපිට කියන්න පුළුවන්. මේ වාක්‍ය දෙක අපි කියමු බලන්න. I have no money. I have no son. I have no time. She has no job.
he has no friend. right මෙන්න බලන්න ඊළඟට have has එක්ක පුතේ අපි මෙන්න මේ any කියන word එක use කරන විදිය. මෙතන පොඩි note එකක් දාගන්න. මෙම ස්වරූප දෙකෙන්ම අදහස් කරන්නේ එකම දෙයයි. මෙම ස්වරූප දෙකෙන්ම අදහස් කරන්නේ එකම දෙයයි. එහෙත් I have no sorry have no ස්වරූපය have no ස්වරූපය යම් දෙයක් වඩාත් අවධාරණයෙන් නොමැති බව ප්‍රකාශ කරයි. යම් දෙයක් වඩාත් අවධාරණයෙන් නොමැති බව ප්‍රකාශ කරයි. එමෙන්ම එය ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේදී පහසුවෙන් හැසිරවිය හැක. එමෙන්ම එය ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේදී පහසුවෙන් හැසිරවිය හැක. එය ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේදී පහසුවෙන් හැසිරවිය හැක. හරි right ඊළඟට බලන්න පුතේ have has එක්ක මේ any කියන කෙනා use කරන විදිහ. In general any is used in negative sentences and questions. මේ any කියලා කියන්නේ කිසියම් මොනයම් කියන අදහස. මේක use කරන්නේ වැඩිපුරම පුතේ negative sentences වලදී සහ questions වලදී. positive ඒ වගේදී use වෙන්නේ නැහැ. We use any for indefinite quantities. Indefinite quantities කියලා කියන්නේ indefinite නිශ්චිත නොවන quantity ප්‍රමාණයක් ගැන සඳහන් කරන්න. පැහැදිලිද? නිශ්චිත නොවන ප්‍රමාණයක් කිසියම් මොනයම්. හරි මෙයා පාවිච්චි කරන්නේ questions වලදී සහ negative වලදී. මෙන්න අදහස. Do you have any brothers or sisters? Then do you have brothers or sisters කියන්නේ ඔයාලට සහෝදරියෝ හෝ සහෝදරයෝ ඉන්නවද? එනි කියන කෙනා දාලා ටිකක් ඒක ලස්සනක් ඇති කරනවා. Do you have any brothers or sisters? ඔයාලට මොනයම් හෝ සහෝදර සහෝදරියෝ ඉන්නවද? Does she have any problem? Does she have a problem කියන්නේ යාර ප්‍රශ්නයක් තියෙනවා. Does she have any problem? එයාට මොනයම් හෝ ප්‍රශ්නයක් තියෙනවද? Any problem? Do you have any idea? ඔබට මොකක් හරි අදහසක් තියෙනවද? නිශ්චිත නෑ ප්‍රමාණය. පැහැදිලිද? අදහස් එකක්ද දෙකක්ද කියලා සඳහන් නෑ. අවිනිශ්චිතයි. අන්න අපි any use කරලා කියන්න පුළුවන්. I don't have any brothers or sisters. මට කිසිම සහෝදරයෙක් සහෝදරියක් නෑ. No, she doesn't have any problem. නෑ, ඇයට කිසි ප්‍රශ්නයක් නෑ. No any problem. I don't have any idea.
මට කිසිම අදහසක් නැහැ. පැහැදිලිද එනේ කියන එකේ අදහස? විතර තරු ලියන්න දෙයක් නැහැ ඉතින් නේද? ඒක පැහැදිලිනේ වැඩි. හරි. අපි මේ ලෙසන් එකට එමු ඉන්ටර්වල් එකෙන් පස්සේ. බ්‍රේක් එකෙන් පස්සේ. What's the time now? 9:43. Sharp 10 we start the class. අපේ online එක බලලා හරියටම 10ට join වෙන්න class එකට. 10ට විනාඩි 5ක් වගේ ඉතිරවම Zoom meeting එක on කරනවා.